සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම ජාතිකවාදය කියන දේශපාලන මතවාදය යටතේ ජාතිකවාදය අපි කතා කරන දෙවෙනි වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. මේකෙන් අපි ඇත්තටම කතා කරන්නේ ජාතිය පිළිබඳ හැඟීමේ පදනම හා ජාතිකවාදය. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේකෙන් අපි ජාතිකවාදය කියන මතවාදයේ තියෙන ලක්ෂණ සෙට් එක තමයි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම. හරිද? මේකේ ලක්ෂණ පහක් තියෙනවා. ඒ ලක්ෂණ පහ හරියට ඔළුවට දාගත්තොත් ඕගොල්ලන්ට ජාතිකවාදය කියන දේශපාලන මතවාදය ගැන තවත් හොඳ අදහසක් ඔළුවට දාගන්න පුළුවන්. මම අර වීඩියෝ කොටස් දෙක තුනකට කඩලා කරන්න ඕගොල්ලන්ට එක කොටසකට කරොත් එහෙම මේක පැටලෙනවානේ. ඒකින්ද මේක අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන් පළවෙනි වීඩියෝ එකත් අන්තිම වෙනකම් බලලා මේක බැලුවොත් එහෙම ඕගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මේකේ කියවෙන්නේ ජාතිය පිළිබඳ හැඟීමේ පදනම. නැත්නම් අර ජාතිය පිළිබඳ හැඟීම පදනම් කරගෙන ජාතිකවාදය කියන මතවාදය කොහොමද ගොඩ නැගෙන ආකාරය නැත්නම් ජාතිකවාදයේ ලක්ෂණ සෙට් එක තමයි මේක අපි කතා කරන්නේ. බලමු පළවෙනි ලක්ෂණය මොකක්ද කියලා. ජාතිකවාදයේ ප්‍රධානම කාර්යය. අන්න ඉතාමත් වැදගත්. මෙන්න කියනවා ජාතිකවාදයේ ප්‍රධානම කාර්යය මොකක්ද කියලා. යම්කිසි ප්‍රජාවකට Taman සියලු දෙනා සාමූහිකව ගත් කල ජාතිය යන ප්‍රජාවට අයත් බව හැඟීම් ගොඩනැගීම වේ. හරිද? ඒ කියන්නේ යම්කිසි ප්‍රජාවක් කියලා ගත්තොත් එහෙම අපි ගම්මුකෝ මෙහෙම යම්කිසි ප්‍රජාවක් කියලා අපිට ගත්තට පස්සේ ගන්න පුළුවන් සිංහල කියලා වෙනම සෙට් එකක් ඉන්නවනේ ලංකාවේ. සිංහල ජාතිය නැත්තම් සිංහල කතා කරන බෞද්ධ ආගම අදහන මිනිසුන් පිරිසක් ඉන්නවා. අන්න ඒගොල්ලෝ තමයි යම්කිසි ප්‍රජාව. ඊට පස්සේ Taman සියලු දෙනා සාමූහිකව ගත් කල ජාතිය යන ප්‍රජාවට අයත් බව. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම සිංහල මිනිස්සු කියලා ගොඩක් ගත්තොත් එතන ලොකු ප්‍රජාවක් හැදෙනවා. අන්න එතන ඒගොල්ලෝ හැමෝම අර එකයි කියන සංකල්පය සිංහල ජාතිය තුල සිටින සිංහල මිනිස්සු ඔක්කොම එකම ප්‍රජාවකට අයත් අර ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ වගේ අර එකම සෙට් එකකට අයත් කියන අයිඩියා එක තමයි මේ ජාතිකවාදයේ ප්‍රධානම කාර්ය වෙන්නේ. හරිද? ඒ කියන්නේ සියලු දෙනාම එක් ජාතියක සිටින සියලු දෙනාම එකම ජාතියකට අයත් කියන කන්සෙප්ට් එක තමයි කියන්නේ. එතකොට ඒක දීර්ඝ වශයෙන් ගත්තොත් එහෙම රටක් වශයෙන් ගත්තොත් එහෙම ජාතීන් කීපයක එකතුවක්. හරිද? මම අර ඉස්සෙල්ලා කිව්වගේ පටලවා ගන්න එපා. රටක් වශයෙන් ගත්තොත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදිවාසී කියන ජාතීන් ඔක්කොම එකතු වෙලා තමයි ශ්‍රී ලාංකික කියන ජාතිකවාදය ඉස්සරහට අරන් යන්නේ. ඒ වුණාට ඒක හැදිලා තියෙන ඒකක අර සිංහල මිනිස්සු ටික සෙට් වුණොත් අන්න එතන තියෙනවා සිංහල ජාතිකවාදය. හරිද? දෙමළ මිනිස්සු ටික සෙට් වුණොත් එතන තියෙනවා දමිළ ජාතිකවාදය. මුස්ලිම් මිනිස්සු ටික සෙට් වුණොත් එතන තියෙනවා මුස්ලිම් ජාතිකවාදය. හරිද? අන්න ඒක පදනම් කරගෙන තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම මේ විස්තරය ඉස්සරහට කෙරීගෙන යන්නේ කියලා ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. ඊළඟට දෙවැනි ලක්ෂණය ජාතියක් යන තනි ඒකකයක් ලෙස සිතන්නට ඕන අතර පොදු බවක් පිළිබඳ ශක්තිමත් බවද තිබිය යුතුයි. ඒ කියන්නේ ජාතියක් කියලා තනි ඒකකයක් නැත්නම් තනි සෙට් එකක් ස්වාධීනතාවයෙන් සිතන්න ඒගොල්ලෝ අතර පොදු බවක්. ඒ කියන්නේ පොදු ඇත්තටම කිව්වොත් භාෂාව ආගම වගේ සාධක ශක්තිමත්ව තියෙන්න ඕනි කියලා තමයි කියන්නේ. නැත්නම් අපි හිතුවොත් එහෙම අපි සිංහල කියලා උදාහරණයකට ගන්නවා සෙට් එකක් මේ 1000ක් ඉන්න පිරිසක් ඒකේ ඉන්න සෙට් එකක් කතා කරන්නේ ඉංග්‍රීසි නම් අනිත් සෙට් එක කතා කරන්නේ සිංහල නම් එතන ශක්තිමත් බවක් නෑනේ බං. එවුන් 1000ම සිංහල කතා කරොත් තමයි ඒගොල්ලෝ පොදු වෙන්නේ. දැක්කනේ? අන්න ඒක තමයි ඔය කියන්නේ. ඊළඟට මෙය ජාතික අනන්‍යතාවය ලෙස හඳුන්වයි. යන්න අර තනි ඒකකයක් තුල නැත්තම් තනි භූමි ප්‍රදේශයක නැත්තම් රටක ජීවත් වෙන පොදු බවක් පිළිබඳව නැත්තම් අර පොදු භාෂාවක් පොදු ආගමක් තියෙන වනම් අපි ඒවා ජාතික අනන්‍යතාවය ලෙස හඳුන්වනවා. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට ජාතික අනන්‍යතා කාරක ලෙස. ඒ කියන්නේ ජාතික අනන්‍යතාවය කියන ලක්ෂණය හැදෙන්නේ අර ඔක්කොම එකයි කියලා දැනෙන ප්‍රධාන ලක්ෂණ වැදගත් මතක තියාගන්න. භාෂාව මම අර කිව්වේ කතා කරන භාෂාව, අදහන ආගම, සංස්කෘතිය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාපිළිවෙත, පොදු භෞමික භූමිය. ඒ කියන්නේ ලංකාව ගත්තොත් එහෙම ලංකාව ඇතුළේ ඉන්නේ කවුද? ශ්‍රී ලාංකිකයෝ. ඒ කියන්නේ පොදු භූමියකනේ බං අපි හැමෝම ඉන්නේ. ලංකාව ඇතුළේ තමයි ඉන්නේ. ඒකින්ද අපි එවුන් හඳුන්වනවා ශ්‍රී ලාංකිකයෝ කියලා. ඊළඟට තුන්වෙනි ලක්ෂණය පොදු බවින් ආරම්භ වන ජාතිකවාදය පසුව දේශපාලන ස්වරූපයක් ගනියන්න. පොදු බව පදනම් කරගෙන හැදෙනවා. සෙට් එකක් ඉන්නවා. උන්ට පොදු භූමියක් තියෙනවා, ආගමක් තියෙනවා, භාෂාවක් තියෙනවා. ඒක ඉස්සරහට යනකොට ඒක දේශපාලනමය හැඩරුවක් ගන්නවා. හරිද? දේශපාලනමය ස්වරූපයක් ගන්නවා. ඒකේ පළවෙනි ලක්ෂණය. එහිදී ජාතිය යන්නට දේශපාලන අනන්‍යතාවයක් ලැබෙන අතරම ජාතිය කියන එකට දේශපාලන අනන්‍යතාවයක්. ඒ කියන්නේ ජාතිය පදනම් කරගෙන අන්න ලෝකෙට දේශපාලනය එනවා. පාලකයන් එහිදී
වෙත මෙහෙයවයි. ඒ කියන්නේ දේශපාලකයෝ විසින් ඒගොල්ලන්ව ඉලක්ක වෙත මෙහෙයවනවා. උදාහරණ විදියට මතක තියාගන්න දමිළ දේශපාලකයන් ඉන්නවා. ඒගොල්ලෝ දමිළ ජනතාව ඒගොල්ලන්ගේ ඉලක්ක වෙත මෙහෙයවන්න ඡන්ද ගන්නවා. හරිද? ඊළඟට සිංහල දේශපාලකයෝ ඉන්නවා. ඒගොල්ලෝ සිංහල ජාතිකවාදය හරහා සිංහල මිනිසුන්ගේ දේශපාලන ඉලක්ක වලට යන්න ඡන්දය ලබා ගන්නවා. ඒක හැදෙන්නේ අර පොදු බව කියන එක පදනම් කරගෙන කියලා ඔයගොල්ලෝ මතක තියාගත්තාම මේකේ ඔළුවට දාගන්න පුළුවන්. නැත්තම් මේක ලේසි කරුණක් බවට පත් වෙනවා. ජාතිය පිළිබඳ හැඟීමේ පදනම හා ජාතිකවාදය යටතේ කතා කරනකොට අපි ඉස්සෙල්ලා මේකේ කතා කරපු තුන්වෙනි ඉලක්ෂණයේ තවත් කොටසක් මෙතන තියෙනවා. ඒකත් මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. දේශපාලන නිදහස, ප්‍රාදේශීය ස්වයං පාලනය, ප්‍රජා කණ්ඩායම් අයිතිවාසිකම් මෙම දේශපාලන අරමුණු වේ. මම කිව්වා ජාතියක් වශයෙන් නිශ්චිත දේශ සීමාවක නැත්තම් නිශ්චිත භූමි ප්‍රදේශයක ජීවත් වෙලා ආගමක්, භාෂාවක්, සංස්කෘතියක්, අනන්‍යතාවයක් එක්ක ගොඩක් කල් ඉස්සරහට යනකොට ඒගොල්ලන්ට ඒක දේශපාලන මේ වශයෙන් බලයක් වෙනවා. එතකොට ඒගොල්ලෝ අර වෙන්නලා යාමක් දේශපාලන නිදහසක් නැත්තම් ප්‍රාදේශීය ස්වයං පාලන අයිතියක් නැත්තම් ප්‍රජා කණ්ඩායම් අයිතිවාසිකම් මිලනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි ගමු A කියලා රටක් තියෙනවා. හරිද? ඒකේ උඩ කොටස 1 යට කොටස 2. එතකොට මෙතන මායිමනේ බං මේ උඩින් ඉන්න සෙට් එක අපි හිතමු සිංහල බෞද්ධ කියලා. එතකොට මෙතන උන්ට වෙනම අනන්‍යතාවයක් තියෙනවා. හරිද? අන්න ඒ සෙට් එක වෙනමම දේශපාලන නිදහසක් ඉල්ලනවා. ඒගොල්ලන්ට ඒ ප්‍රදේශය පාලනය කරන දේශපාලන බලතල ඉල්ලනවා. අන්න එක තමයි ඔය කියන්නේ. සරලවම කියනවා අර දේශපාලන බල බෙදීම නැත්තම් ඔය සංදීය ක්‍රමයක් ඉල්ලනවා වගේ සිස්ටම් එකක්. සිරාවටම ගෝ සංදීය ක්‍රමය ඉල්ලන එක තමයි ඔය කියන්නේ. මං හිතනවා පැහැදිලි ඇති කියලා. මේකේ හතරවෙනි ලක්ෂණය ස්වයං තීරණ අයිතිය ජාතිකවාදය හා සම්බන්ධ ප්‍රධාන සංකල්පයක. මං අර කිව්වේ අපි හිතමු ඒගොල්ලෝ නිශ්චිත භූමි ප්‍රදේශයක ගොඩක් කාලයක් ඉන්නවා. එකම සෙට් එකක් ඉන්න, එකම භාෂාවක් තියෙන, එකම සංස්කෘතියක් තියෙන. එතකොට බං ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතයේ දේශපාලනයේ ආර්ථිකය ගැන තීරණ ගන්න උන්ටම අයිතිය ඉල්ලනවා. අන්න එක තමයි මේ ස්වයං තීරණ අයිතිය කියලා කියන්නේ. ජාතිකවාදයේ සම්බන්ධව කතා කරනකොට මේ ස්වයං තීරණ අයිතිය කියන්නේ ප්‍රධාන ලක්ෂණයක් ජාතිකවාදය තුළ තියෙනවා. මම මේක මෙතනින් විස්තර කරලා දෙන්නම්. හොඳට අහගන්න. එහිදී තමන් පිළිබඳ දේශපාලන තීරණ ගැනීමේ අයිතිය තමන්ටම ඇති බව කියවේ. ඕක හොඳම උදාහරණ තමයි ලංකාවේ උතුරේ. හරිද? ලංකාවේ උතුරේ ඉඳපු සෙට් එක ගොඩක් කල් උතුරේ ඉඳියනේ බං. එතකොට ඒ උන්ගේ ප්‍රදේශයේ උතුරේ මිනිස්සු ඉන්නේ උතුරේ. එතකොට ඒගොල්ලන් පිළිබඳව ඒගොල්ලන්ගේ තීන්දුව තීරණ ගන්න ඕනි කියලා තමයි ඒගොල්ලෝ යුද්ධෙන් සටන් කරේ. පැහැදිලිනේ අර ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ තීරණ ගන්න. ඒගොල්ලෝ ඉල්ලුවේ මොකද? ෆෙඩරල්. ඒ කියන්නේ බලය බෙදලා දෙන්න. ෆෙඩරල් සංධීය ක්‍රමය තමයි ඉල්ලුවේ. මං අර කිව්වේ. හරි. ඊළඟට දේශපාලන වශයෙන් වෙනම රාජ්‍යයන් පිහිටුවාගෙන ප්‍රාදේශීය ස්වයං පාලන අයිතිය හරියටම හරි. ඊළාම් කියලා නැත්තම් අපි ඊළම කියලා නැත්තම් යුද්ධ කාලේදී ඒගොල්ලෝ ඉල්ලුවේ උතුර වෙනම රාජ්‍යයක් කරන්න. උතුර ස්වාධීනව යනවා. දකුණ වෙනම යනවා. හරිද? ඒක උනේ නැහැ. එතකොට ඒක මේ අපි කතා කරන ජාතිකවාදයේ ස්වයං තීරණ අයිතියට ප්‍රධාන ලක්ෂණයක් ලෙස ඔයගොල්ලෝ මතක තියාගන්න. හරි. ඊළඟට පස්වෙනි ලක්ෂණය දේශපාලන වශයෙන් ජාතිකවාදයේ කාර්යයක් ලෙස ජාතියක් ලෙස හඳුන්වන එක් ප්‍රජාවක් අනෙක් ප්‍රජාවකින් වෙන්කොට හඳුනා ගැනීම ගනී. හරියටම හරිනේ. අර උදාහරණෙම ගන්නම්. ජාතිකවාදයේ තියෙනකොට මෙහෙම ලංකාව මෙන්න උතුර සෙට් එක මෙන්න දකුණේ උන් සෙට් එක. හරිද? උතුර ගම්මු 1 දකුණ ගම්මු 2. එතකොට ඒගොල්ලන් අර ජාතිකවාදයක් ලෙස ජාතිකවාද වශයෙන් ගන්නකොට වෙනම ප්‍රජාවක් ලෙසනේ ගන්නෙ. උතුරේ සෙට් එක වෙනමයි දකුණේ සෙට් එක වෙනමයි. මේක දැන් එහෙම නෑ. යුද්ධ කාලේ මේකට උදාහරණයක් ඉඳන් මම මේක කියන්නේ. එතකොට මේ උඩ සෙට් එක හරිද? එහිදී භාෂාව ආගම අනන්‍යතාව මුල් වේ. ඒ කියන්නේ ජාතියක් ලෙස හඳුන්වන ප්‍රජාවක් අනිත් ජාතියෙන් වෙන් කරන්න අනන්‍යතාව සාධක. දැන් වෙන් වෙනවනේ. සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු වෙන් වෙනවා. සිංහල මිනිස්සු කතා කරන්නේ සිංහල, දෙමළ මිනිස්සු කතා කරන්නේ දමිළ. ඒගොල්ලන්ගේ ආගම හින්දු, අපේ බෞද්ධ. ඒගොල්ලන්ගේ සංස්කෘතියේ අංග වෙනමයි, අපේ සංස්කෘතික අංග වෙනමයි. යන්න දෙක වෙන් වෙනවා. ඊට පස්සේ මෙහිදී වෙන්කොට හඳුනා ගැනීම අන්තයට ගිය විට අනිකා සතුරන් ලෙස දකි. අන්න ඕක තමයි සිද්ධිය. හරිද? දැන් අපි හිතමු දැන් ගත්තොත් එහෙම දෙමළ මිනිස්සු හිතුවොත් එහෙම දෙමළ මිනිස්සු තමයි හොඳම, ඒගොල්ලන්ට තමයි ලංකාවේ උතුර අයිති. එතකොට එහෙමයි කියලා බ්ලා 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 කියලා හිතුවොත් එහෙම එතන තියෙන්නේ බං ජාතිකවාදය නෙමේ ජාතිවාදය. ඒගොල්ලන්ගේ ජාතිය හොඳයි කියලා විතරයි දකින්නේ. හරිද? එහෙම දැකීමක් ජාතිකවාදයේ තුල නැහැ.
හරිද? ඔය කියන්නේ ජාතිවාදය ගැන. ජාතිකවාදය තුල කියන්නේ ඒගොල්ලන් ස්වාධීනයි ඒ වුණාට අන්තගත වෙලා නිකන් මරාගන්නේ නෑ. මං අර කිව්වේ වියා ශ්‍රී ලංකන් ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් වර්ග කියලා සෙට් එකක් ඉන්නවා. උන් එකෙක්වත් කියන්නේ නෑ දෙමළ තමයි හොඳම සිංහල තමයි හොඳම. එතන කිව්වොත් එතන තියෙන්නේ ජාතිවාදයක්. හරිද? එතකොට මේ මිනිස්සු වෙන් කළා හඳුනා ගන්නකොට භාෂාව ආගම අනන්‍යතාවය මුල් කරගෙන පුතේ මිනිස්සු වෙන් කළා හඳුනා ගන්නකොට අපි සුපිරි සිංහල සුපිරි කියලා කිව්වොත් ඌ ජාතිකවාදියෙක් නෙමෙයි ජාතිවාදියෙක්. හරිද? ජාතිවාදය කියන්නේ බං තනිකරම වලියක් වෙන මූල සාධකයක්. හරිද? යුද්ධයට පවා ප්‍රධාන වුණ හේතුව තමයි ජාතිවාදය. සිංහල මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ව පෙන්වන්න බෑ. දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ව පෙන්වන්න බෑ. ඔන්න ජාතිකවාදයේ පිළිබඳව ජාතිය පිළිබඳ හැඟීමේ පදනම හා ජාතිකවාදය කියන ගුරුවත් පුතේ දින මාතෘකාව යටතේ ලක්ෂණ පහ ලස්සනට පැහැදිලි කරලා දුන්නා. හරිද? මේ ටික අනිවාර්යෙන් හොඳට බලා ගන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ ওই groups වලට set වුණාම classes වලට join වෙන්න පුළුවන්. බලලා note එකක් හදාගන්න පිළිවෙලට ලියලා හදාගන්න. ඊට පස්සේ ඇත්තටම මේක ගොඩක් කට්ටිය කියනවා අමාරුයි කියලා. අමාරු නෑ. මම පුදුවන් තරම් සරල විදිහට තමයි කියලා දුන්නේ. අනිවාර්යෙන් වීඩියෝ සෙට් එකම බැලුවොත් එහෙම ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.